ජනාධිපති සමාව යටතේ නිදහස් වූවායයි කියන පුද්ගලයා ජනාධිපති සමාව යටතේ නිදහස් නොවුනා නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුකාරී බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියා. මෙතෙන්ට මේ රට ඇදගෙන යන්න මේ රතු වස්ත්‍රධාරීන් බලයට ආවේ. ඔය කියන පුද්ගලයා අනුරාධපුරේ ඔහුව නිදහස් කරලා තියෙන ජනාධිපති සමාව යටතේ නෙවෙයි කියනවා. නෙවෙයි නම් ඇයි මිනිස්සුયો අත්අඩංගුවට නොගන්නේ? ජනාධිපති බයයිනේ. පුංචි අම්මගේ පුතා හරි නැන්දගේ පුතා හරි අයියාගේ දරුවා හරි කවුරු හරි නිදහස් කරා කියලා චෝදනාවක් එයි. සමාජ මාධ්‍ය වලින් මට පාර පිට. Tamanට චෝදනාවක් එනකොට රාජ්‍යයේ නිලධාරීන් බිල්ලට දෙන එකද රාජ්‍ය නායකයෙක්ගේ වගකීම? දැනට අධිකරණයේ විභාග වෙන නඩුවක් නිසා මා මේ පිළිබඳව ඕනකට වඩා කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් ඒ නඩු අපි දන්නවා බන්ධනාගාරයේ ප්‍රධානියෙක්ව අත්අඩංගුවට ගත්තා. ජනාධිපති සමාව දීම යටතේ ඊට ඒ ලේඛනයේට නම ඇතුළත් නොවුණු පුද්ගලයෙක්ව අනුරාධපුරේ ඔහුවත් ජනාධිපති සමාව යටතේ ඒ නිදහස් කරන ලයිස්තුවේ වෙසක් එකට නිදහස් කර තිබෙනවා කියලා. ඇත්ත කතාව ගත්තොත් හොයාගෙන ගියොත් හැම අවස්ථාවකම පහුගිය අවුරුදු කීපය ඇතුළත දැන් ඔය නත්තලට නිදහස් කරන වෙලාවෙදී වුණත් කලින් හදන ලයිස්තුව සහ නත්තල අතර කාලේ එනවා පරතරයක් නිර්ණායක වගයක් දීලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යාංශයෙන්. ඒ නිර්ණායක අනුව සමහරලාට අර ලයිස්තුවේ නොහිටින ඒත් අර අතරමැදි කාලය තුල සුදුසු බව සනාත වුණු අයව නිදහස් කරලා තියෙනවා. දැන් මේ පුද්ගලයාත් එහෙම කෙනෙක්. දැන් මේ පුද්ගලයා නිදහස් කිරීම නීති විරෝධී නම් ඒක ජනාධිපති සමාවට අයත් වූෙක් නෙවෙයි නම් ඒ ජනාධිපති සමාව යටතට දාලා ඔහුව නිදහස් කිරීම නීති විරෝධී නම් දැන් අර කවුද නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මහත්තයා කිව්වනේ ඔහු රට පැනලයි කියලා ආරංචි කියලා. නමුත් දැන් අනාවරණය වෙනවනේ ඔහු අනුරාධපුර අධිකරණයේ ඔහුට අදාළ නඩු විභාගයකදී නම කියද්දි අත උස්සලා උසාවියේ පෙනී හිටියයි කියලා. එතකොට ඇයි මේ පුද්ගලයාවත් අඩංගුවට නොගන්නේ? හරියට හිරෙන් පැන යාමක් හා සමානයිනේ. ඔය කියන විදියට ජනාධිපති සමාවට අදාළ වෙච්ච කෙනෙක් නෙවෙයි නම් ජනාධිපති සමාවේ ලිස්ට් එකෙන් පස්සේ අතරමැදි කාලෙට දෙල නිර්ණායකවලට අනුව නිදහස් කරන්න බන්ධනාගාර බලධාරීන්ට බලයක් නැත්තම් ඒ තිබුණු බලය අහිමි කරලා නම් ඒ අහිමි කරලා තියෙද්දි නම් මෙයාව ජනාධිපති සමාව කියන එක යටතේ නිදහස් කරලා තියෙන්නේ. ඇයි ඒ නිදහසට ලක් වෙච්ච කෙනා අනුරාධපුර උසාවියට ඇවිල්ලා Tamanට අදාළ නඩු විභාගයකදී අත උස්සලා ඉන්නවයි කියලා කියද්දී පොලිසිය බලාගෙන ඉඳද්දී රාළහාමිලා බලාගෙන ඉඳද්දී බන්ධනාගාර නිලධාරීන් බලාගෙන ඉඳද්දී ඔහුගේ නම කියද්දී අත උස්සගෙන විත්ති කූඩුවට නගිද්දී අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? අනුරාධපුරයේ හින්දාද? නැත්තම් අත්අඩංගුවට ගන්න නීතිමය පදනමක් නැති හින්දාද? අත්අඩංගුවට ගත්තොත් රතු වස්ත්‍රධාරියාගේ රතු වස්ත්‍ර ගැලවෙන හින්දාද? ඒ නිසා බොහොම පැහැදිලි අපි අධිකරණය මේ පිළිබඳව ගනු ලබන තීරණ හෝ අධිකරණයේ අදහස නෙවෙයි මේ අපි මතු කරන්නේ. ඒ නඩුවට ඉදිරිපත් වෙච්ච ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මයා පවා මේ කරුණ මතු කරලා තිබුණා අධිකරණයේ හමුවේ. ඒක ඊටාම සාධාරණ කරුණක්. ඒ සාධාරණ කරුණට ප්‍රමාණවත් පිළිතුරක් අනිත් පැත්තෙන් ලැබුණයි කියලා අපි දැක්කේ නෑ. ඒ පිළිබඳව තිබිච්ච වාර්තාවල. මේ රටේ මහජනයාට තියෙන ප්‍රශ්නයක් ඔය කියන පුද්ගලයා අනුරාධපුරේ ඔහුව නිදහස් කරලා තියෙන ජනාධිපති සමාව යටතේ නෙවෙයි කියනවා. නෙවෙයි නම් ඇයි මිනිස්සුયો අත්අඩංගුවට නොගන්නේ? ඒ අනුරාධපුරේ හින්දාද? මොකද්ද මේකට හේතුව? දැන් මෙහෙම ගියොත් ඊළඟ වෙසක් එකට අනුරාධපුරේ එකෙක්වත් ජනාධිපති සමාවට යටත් වෙන්නේ නැති වෙනවා. ඇයි? ජනාධිපති බයයිනේ. පුංචි අම්මගේ පුතා හරි නැන්දගේ පුතා හරි අයියාගේ දරුවා හරි කවුරු හරි නිදහස් කරා කියලා චෝදනාවක් එයි. සමාජ මාධ්‍ය වලින් මට පාර පිට පහර දෙයි. බුදු අම්මෝ එතකොට මට රැට නිින්ද යන්නේ නැතුව ඇයි? ඒ හින්දා මං අනුරාධපුරේ නම්
ජනාධිපති සමාවට නුසුදුසුය. ඒ විදිහේ තත්වයකට යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි කියන්නේ කරලා තියෙන වැඩේ නීති විරෝධී නම් පළමු කොටම නිදහස ලැබපු ඔවුන් කියන විදිහට නීති විරෝධීව නිදහස ලැබපු ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන පෙන්වන්න. එහෙම පෙන්නුවොත් විතරයි අපිට පිළිගන්න පුළුවන් කරලා තියෙන්නේ නීතියට පිටින් කටයුත්තක් කියලා. එහෙම නැත්තම් ඔහුට නිදහසේ ඒ ලැබිච්ච මේ ජනාධිපති සමාව අනුව ලැබිච්ච ඒ නිදහස ඔහු භුක්ති විඳිනවා නම් ඔහුට අදාළ නඩු කටයුතු වලට උසාවි වලට සාමාන්‍ය පරිදි එනවා නම් යනවා නම් කනවා නම් බොනවා නම් ඉන්නවා නම් ඉතින් එහෙනම් මොකද්ද මේකේ තියෙන සාධාරණේ? Tamanට චෝදනාවක් එනකොට රාජ්‍ය නිලධාරීන් බිල්ලට දෙන එකද රාජ්‍ය නායකයෙක්ගේ වගකීම? යුද්ධයක් කරද්දී යුද්ධයට අදාළ සෙන්පතියන්ට චෝදනා එනකොට සේනාධිනායකයා ඒකේ වගකීම ගන්න බැරි නම් ඔහු සේනාධිනායකයෙක්ද? ඒ නිසා මේවා අද රාජ්‍ය සේවය තුල ඉතා බරපතල ලෙස සාකච්ඡාවට ලක් වෙනවා. බන්ධනාගාර නිලධාරීන් අතර විතරක් නෙවෙයි මුළු මහත් රාජ්‍ය සේවය තුල ආරක්ෂකයන්ස ඇතුළුව අද මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම බිඳ වැටලා තියෙන්නේ. ඉතා දරුණු භීෂණයකට යටත් කරලා තියෙන්නේ. කළු යාන්ත්‍රණය කිය මේ බොහොම අවංකව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් පවා ලිපියකට අස්සන ගහන්න දෙතුන් වතාවක් 100,000 වතාවක් කල්පනා කරන මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්ට මේ රට ඇදගෙන යන්න මේ රතු වස්ත්‍රධාරීන් බලයට ආවේ. මේකද මේ රටේ මහ ජනතාවට දීපු බලාපොරොත්තුව. මේකද මේ රටේ මහ ජනතාවට දීපු ප්‍රාර්ථනාව. ජනාධිපතිකම නෙවෙයි ඒ වෙලේ කිව්වේ අගමැතිකමයි කැබිනට් එකයි අපට දුන්නොත් මාස 6න් මේ රට හදලා පෙන්නනවා කිව්වා. දැන් මොකද්ද මේ හදලා තියෙන රට? දිනපතා ඝාතන සිදුවෙන, බඩගින්න දවසින් දවස වපුරන, දුප්පතුන්ගේ සංඛ්‍යාව දවසින් දවස වැඩි කරන, දෙවේල එක වේලට බස්සන, සමාජමය අතින් හැම අතින්ම සෝදාපාලුවට ලක් වෙන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා LGBTQ ප්‍රවර්ධනය සඳහා හරිනිලා පෙළපොත් අලුතෙන් නිර්මාණය කරමින් ඉන්න, රට සංස්කෘතිකමය වශයෙන් වඳ බහැපු තත්වයකට පත් කරන්න හදන මේ විදිහේ ඉරණමකට මේ රට ඇදගෙන යන්නද මේ අයට බලය දුන්නේ. මේක තව කොයිතරම් දුරක් මේ රටේ මහා සංඝ රුවන ඇතුළු දෑහිතවාදී ජනතා බලවේග ඉවසනවද? ඒට තවදුරටත් ඉවසා ඉඩදී බලා සිටීමෙන් අත්වෙන අහිතකර ප්‍රතිඵලයේ වැඩි වෙනවයි මිසක් අඩු වෙනවද? ඒක වළක්වාලීම සඳහා ගත යුතු පියවර ගැනීම සඳහා අපි එක විදියට හිතන නව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්තියෙන් මේ රට ගොඩ ගන්න බෑ. මේ අනුගමනය කරන්නේ නව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්තිය. ඒකේ පරමාර්ථයම තමයි රාජ්‍ය ක්ෂය කිරීම. රාජ්‍යයක් නැති පොළොවක් නිර්මාණය කිරීම. මිනිසුන්ගේ සාමූහික විඥානයන් නැති භංග කිරීම. නව ලිබරල් වාදය කියන්නේ අද ලෝකයේ අසාර්ථකම වෙච්ච ආර්ථික මොඩලයක්.